මගේ ගෙදරට දුවගෙන යනකොට සාලේ මැද සෙව්වන්දී හිටගෙන හිටියා. ඇගේ අතේ වසකුප්පියක් තිබුණා. අම්මා බිම දන ගහගෙන බයෙන් වෙවුලනවා. රුවන් පැනපු ගමන් සෙව්වන්දිගේ අතේ තිබුණු වසකුප්පිය උදුරලා ගත්තා. එපා සෙව්වන්දී, රුවන් කෑ ගැහුවා. ඔයා තවත් ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න ඕනේ නෑ. මම හැමදේම දන්නවා. රුවන් අම්මා දිහා බැලුවා. ඒ බැල්මේ තිබුණේ කවදාවත් නැති තරම් කලකිරීමක්. අම්මා කරපු පවට අද මගේ පවුලම විනාශ වෙන්න ගියා. අම්මා අද ඉඳන් මට මැරුණා හා සමානයි. රුවන් සෙව්වන්දිගේ අතින් අල්ලගත්තා. අවුරුදු 20ක් තිස්සේ හිතේ හිර කරගෙන හිටපු ඒ මහා වේදනාව පළවෙනි වතාවට සෙව්වන්දිගේ ඇස් වලින් කඳුළු විදියට පිට වුණා. ඇය රුවන්ගේ පපුවට තුරුල් වෙලා මහා හයියෙන් ඇඬුවා. නීති ඉස්සරහා අම්මා කරපු වරදට දඩුවම් දෙන්න රුවන් තීරණය කළා. සෙව්වන්දිට අවුරුදු 20කට පස්සේ යුක්තිය ඉටු වුණා. මතක තියාගන්න, Tamanගේ වාසිය වෙනුවෙන් අනුන්ගේ ජීවිත පාගලා දාලා ගොඩනගන කිසිම දෙයක් කවදාවත් සදාකාලික නෑ. අතීතයේ කරපු පව් කවදා හරි දවසක ඊට වඩා දරුණු විදිහට අපේම ඉස්සරහට එනවා. ඒක තමයි ස්වභාව ධර්මයේ නීතිය.